එහෙනම් කොහොම අර ආරාම පූජා කෝ අර භූමි පූජාවල පින්කම් වලට මොකද උනේ? මෙන්න විස්තර වෙනවා මේ දේශනාවේ. සියල්ල දන්නා වූ දක්නා වූ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ පැත්තේ දෝෂයක් කියන එක අල්ප මාත්‍රයක නැහැ. ධර්මයේ දෝෂයක් අල්ප මාත්‍රයක නැහැ. පින්කම් වල අල්ප මාත්‍රයක දෝෂයක් නැහැ. තම තමන් මේවා තේරුම් ගන්න එකේ ස්වභාවය අනුවයි මේ ප්‍රශ්න හටගන්නේ. ඉතින් අපි ඔච්චර අටුවා ටිකක් නතර කරලා මේ අපි ගියොත් එහෙම දේශනාවට බුද්ධ දේශනාවට මජ්ක්‍ධිම නිකායේ මේ දේශනාව තියෙන්නේ වත්තුපම සූත්‍රය. මේ දේශනාවේ නම වත්තුපම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. වස්ත්‍රයක් උපමා කරගෙන වදාළ දේශනාව. එකල අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියේ. ඉතින් සංඝයා අමතා වදාලා බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් අහනවා පින්වත් මහණෙනි මොකද්ද මේ ගැන හිතන්නේ? සියතාපි භික්ඛවේ වත්තං සංකිලිට්ඨං මලග්ග හිතං තමේනං රජකෝ යස්මින් රංගජාතේ උපසංහරේය යදි නීලකාය යදි පීතකාය යදි ලෝහිතකාය යදි මංජේට්ඨකාය. දේශනා කරනවා පින්වත් මහණනි වස්ත්‍රයක් තියෙනවා කිලිටි වෙලා. ගොඩාක් කිලිටි වුණ කැත වුණ කහට වැදිච්ච වස්ත්‍රයක් තියෙනවා. ඒ බතික් කරන මිනිස්සෙක් ඉන්නවා. කියන්නේ රෙදි පාට කරන කෙනෙක්. ඒ රෙදි පාට කරන කෙනා නිල් පාට හෝ කොළ පාට හෝ කහ පාට හෝ රතු පාට හෝ කවලම් පාට හෝ යම්කිසි පාටක් මේ වස්ත්‍රයට පාට කරන්න හැදුවොත් එහෙම ඒක හොඳට පාට වෙයිද? ඊට පස්සේ නෑ ස්වාමීනි. ඒක පාට කළොත් එහෙම දුරු අරණ බවක් එන්නේ, හරියට පාට වදින්නේ නෑ. බුදුරජාණන් වහන්සේ අහනවා තංකිස හේතු. ඒකට හේතුව කිම? ඊට පස්සේ කියනවා අපරිසුද්ධත්තා භික්ඛවේ වත්තස්ස. ඒකට හේතුව පාටවල දෝෂයන් නෙවෙයි, වස්ත්‍රය අපිරිසුදුයි. ඉතින් ඕක හොඳට තේරෙන එකක් තමයි අපි දැන් මුල් කාලේ අපි මම අවුරුදු 10කටත් වඩා මේ පැවිදි ජීවිතේ මුල් කාලේ සිවුරු පඳු ගහලා තමයි අපි පාවිච්චි කළේ. පස්සේ කාලෙක අපි මේ චීවරේ මේ පඳු පාටින් තෝරාගෙන මහගත්තා. ඒතකොට මුල් කාලේ අපි සිවුරු පඳු ගහනවා. සිවුරු පඳු ගහනකොට ඒ පඳු පාට සිවුරට වදින්නේ සිවුර පිරිසිදු තියෙන්න ඕන. හොඳ අලුත් පිරිසිදු කපු වස්ත්‍රයක් වුණොත් තමයි හොඳට පාට වදින්නේ. නැත්තම් පාට වදින්නේ නැහැ. ඊළඟ එක තමයි අපි සිවුර පරණ එකක් නම් පාවිච්චි කළා පොඩි වෙලා කිලිටි වෙච්ච සිවුරක් වෙලා අපි අලුතෙන් පඳු පෙව්වොත් එහෙම කාරණා දෙකක් වෙනවා. එකක් තමයි පඳු හිටින්නේ නැහැ. අනිත් එක පඳු පාට වගේ පෙනුනත් එකපාරක් හොදනකොට පඳු ටික ඔක්කොම යනවා. අර සිවුරට හොඳට ඒක අල්ලා හිටින්නේ නැහැ. ඒකට හේතුව තමයි සිවුර අපිරිසුදු වීම. ඒ නිසා පොරෝප සිවුරක් අපි පඳු ගැහුවොත් එහෙම කරන්නේ ඉස්සෙල්ලා සබන් වතුර දාලා නැත්නම් ඒකට එක ක්‍රම තියෙනවා. ඒ කාලේ අපි කියන අපේ මුල් කාලේ අපි කිව්වේ සබන් වතුර හරි දාලා පොරෝප සිවුර හොඳට උණු වතුරෙන් තම්බනවා. එතකොට ඒකට යම් මේ දේවල් දාලා ඒක කරන්නේ. එතකොට සිවුරේ තියෙන පඳුව ඔක්කොම අයින් වෙලා සිවුර ආයේ අලුත් සිවුරක් විදියට, සමහරවිට සුදු සිවුරක් විදියටම පාට සිවුර එනවා. අන්න ඒ වාගේ පිරිසිදු කරලා ඉවර වෙලා ආයෙ පඳු ගන්නවා. අන්න එතකොට පඳුව අදිනවා. ඉතින් මට ඒක මතක් වුණා මේ දේශනාව කියනකොට රෙද්ද අපිරිසිදු වුණොත් පාට වදින්නේ නැහැ. එතකොට නමුත් පාට වර්ග එකමයි, පඳු වර්ග එකමයි. ඒක හොඳට බතික් කරගන්න බෑ. ඒකට හේතුව තමයි වස්ත්‍රයේ තියෙන අපිරිසුදුකම. අන්න බුදුරජාණන් වහන්සේ සනාතන ලෝධහම මේ ලෝක සත්‍යයට විස්තර කරනවා. ඒව මේව කෝ භික්ඛවේ චිත්තේ සංකලිට්ඨේ දුග්ගති පාටිකංකා. හිත අපිරිසුදු වුණොත් එහෙම දුගතිය කැමති විය යුතුයි. මරණින් මත්තේ හොඳ ලෝකයකට යන්නේ නැහැ.